හෙලෝ ගුඩ ආෆ්ටර්නූන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ AI වලින් ලේසිම විදිහට මේ වීඩියෝ ක්ලිප් එකක් හදාගන්න විදිය. මුලින්ම යන්න ChatGPT ගන්නවනේ ChatGPT මම ගියපු අකවුන්ට් එක බලන්න ChatGPT ගියා. එතන ගහන්න මට අඹ ලෝකේ ඉන්නා වගේ මම ගහන ටික පොඩ්ඩක් බලා ගන්නකො. අඹ ලෝකෙට ගියා වගේ මම ඉන්න ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න ඕනි. ඒ ලෝකේ අඹ විතරයි තියෙන්න ඕන. ඔය මං ගාහුවේ අඹ වලින් හදන විවිධ කෑම තියෙන්න ඕන. එහෙම කියලා තමයි විස්තර තමන්ට කැමති දෙයක්. chat GPT කියන ඇප් එක දන්නේ නැති කට්ටියට මම කියන්නේ දන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඒක දාලා අපි ඉස්සෙල්ලා මේ සිංහලෙන් ගහ ගන්නවා. ඉංග්‍රීසි වලින් අපිට ටයිප් කර ගන්න බැහැ. ඉංග්‍රීසි වලින් තමයි ප්‍රොම්ප්ට් එක හදා ගන්න ඕන. ඉස්සෙල්ලා සිංහලෙන් ගහ ගන්න ওই විදිහට ගහලා යාට සෙන්ඩ් කරාන් පස්සේ යා දෙනවා ප්‍රොම්ප්ට් එකක් හදලා. ඉතින් ගිහලා ඔන්න ෆොන්ට් එකක් ආවා. ඔන්න ෆොන්ට් එක. හරිද? උඩ තියෙනවා copy code කියලා. එතන copy code කියවම copy කියලා ක්ලික් කර ගමන් අපිට copy වෙනවා ඒක. ඔන්න copy කරගත්තා. copy කරගෙන කෙලින්ම යනවා Google එකේ Google Wix එක කියන එකට. Google Wix AI. දෙන්න ගියා. ලේසිම ක්‍රමය මේක තමයි. ඒක ක්ලික් කරා පොඩ නෙට්වර්ක් මදි පොඩ ස්ලෝ වන් ඉන්න තැනට පොඩ්ඩක් මේ යනවා හොර නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ආවා බාණ්ඩේ. browse gallery ගියා. උඩාපු මැසේජ් අපිට වැඩක් නැහැ. enter tool තියෙනවා. enter tool ඔබන් කළු පාටින් ඉරක් ගහලා තියෙන. යට enter tool එබුවා. ඊට පස්සේ අපි add image කියලා තියෙනවා. යට කහ පාටින් කලින් දාපු ෆොන්ට් එකක් මම ඒක වැඩ නැහැ කපලා දානවා මම. ඉස්සෙල්ලා වීඩියෝ ක්ලිප් එකක් හදුවා ඒක තියෙන්නේ. add image කියලා තියෙන යට කහ පාටේ. ඕන මම අතර ෆොන්ට් එකක් මම ගහගත්ත ෆොන්ට් එක එතන මම කොපි කරා. ඔන්න ෆොටෝ එකක් අපේ ගැලරියේ තියෙන ෆොටෝ එකක් හොඳ ෆොටෝ එකක් පැහැදිලි ෆොටෝ එකක් තියෙනවනේ අපේ මූණ හොඳට පැහැදිලිව තියෙන. එතකොට තමයි හොඳටම ජෙනරේට් වෙන්නේ. නැත්තම් විවිධ රූප වැටෙන්නේ. ඔය මං හදපු ෆොටෝස් තියෙනවා. ඉස්සෙල්ලා අපි මේ වීඩියෝ හදන කලින් ෆොටෝ එකක් හදා ගන්නවා. අපිට අදාළ විදියට. නෙට්වර්ක් එක ස්ලෝ නිසා තමයි පොඩ්ඩක් ඔය මිනිට යන්නේ. හොඳට බලා ගන්න මොනවා හරි දෙයක් තිබ්බොත් එහෙනම් මට මේ මැසේජ් එකක් දාන්න WhatsApp ඉන්නවා. ඔන්න ආයි ක්ලික් කරා. ගැලරි ආයි යනවා මේ ෆොටෝ එක ලෝඩ් දුන්නේ නැහැ. ආයි ෆොටෝ එක සිලෙක්ට් කරගමු අපි. ඔන්න ෆොටෝ එක ආවා. ෆොටෝ එක මම කැලරි නවතිනවා. නැවතුනා පස්සේ දකුණු පැත්තේ අර කහපාට ඒරියා එකේම තියෙන මේ ධනව ලකුණ වගේ වැඩි කිරීම ලකුණ වගේ තියෙන. මම කැලකුණා වැඩි කිරීම ලකුණ ක්ලික් කරා. ඊට පස්සේ දැන් ප්‍රොම්ප්ට් එක මම අතන මේ කපලා මේ දුන්නනේ දැන් කෙලින්ම මේ පැත්තේ තියෙන ඊතලයේ දෙනවා. කළු පාට යටම තියෙන ඊතලය දකුණු පැත්තේ යට ඒක දුන්නාන් පස්සේ වන්න ෆොටෝ ජෙනරේට් වෙනවා. උඩ කැරගෙන ජෙනරේට් වෙනවා ෆොටෝ.
ඔන්න ෆොටෝ දෙකක් හැදුනා. හැදුනාන් පස්සේ අපිට කැමති ෆොටෝ එක අපිට ගන්න පුළුවන්. ඕන ෆොටෝ දෙකම සේව් කරගන්න පුළුවන්. අතන ක්ලික් කරාන් පස්සේ දකුණු පැත්තේ කෙරෝලෙන් පේනවා ඩවුන්ලෝඩ් කියලා. රීල් තලයක් පෙන්නන්නේ. ඒ ක්ලික් කර ගමන් ඩවුන්ලෝඩ් වුණා. මම මේ කියලා දෙන්නේ දන්නේ නැති අයට. ඩවුන්ලෝඩ් කෙලින්ම යන්න YouTube එකට. දැන් YouTube එකෙන් දෙන මේ කෙලින්ම YouTube එකේ මැද තියෙන මේ ධන ලකුණ ක්ලික් කරන්න. YouTube එක අනිවාර්යෙන් ඔයාලා මේ අප්ඩේට් කරන්න. කියන්නේ Play Store ගිහිල්ලා ආයි අප්ඩේට් කරන්න. එතකොට ඔන්න ඔය වගේ තැනකට ඇවිල්ලා මේ දකුණු පැත්ත උඩම තියෙනවා මේ දැක්කද අර තිබ්බේ අර දකුණු පැත්ත උඩම තියෙනවා මේ AI icon එක. ඒක ක්ලික් කරාම පස්සේ එතන තියෙන add to photo කියලා. අන්න ෆොටෝ එක ඇඩ් කරා එතන. add to video. ඊට පස්සේ ඔතන අපි සිංහලෙන් ටයිප් කරනවා hello යාළුවනේ. මං ආවා අඹ ලෝකෙට. අපි ඔක දැන් අපි කතා කරන්න ඕන දේ විතරක් උතර මේ අපි මේ සිංහලෙන් ටයිප් කරනවා. දැන් මගේ කටින් වීඩියෝ ගන්න මම අඹ ලෝකෙ ඉන්නේ. ඔයාලා හදාගන්න මොන ලෝකේ හරි කමන්නේ, තුන් ලෝකේ හරි කමන්නේ. ඔයාලා හදාගන්න ඔයාලා අයිඩියා එකට ඔයා හදාගන්න ෆොටෝ එකට අනුව ඔයා උතර කතා කරන භාෂාවෙන් ලියා ගන්න ඔයාට අදාළ දේ. මම අඹ ලෝකෙ ඉන්න නිසා මම ඒ විදිහට ලිව්වා. මේ වීඩියෝ හදන්නේ Facebook එකේ ඉතින් සල්ලි දෙනවා කියලා තියෙනවා, views හොඳට එනවා. මේක කෙලිම YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන් මේ ෂෝට් වීඩියෝ විදිහට. කොහොමම අප්ලෝඩ් කරන්න පුළුවන්. මේක ෂෙයා කරන්න වීඩියෝ මට කමෙන්ට් නැහැ. ඔයාලා බලන හැම එක්කෙනාම එක කමෙන්ට් එකක් දාලා දැම්මත් ඇති මට. දෙකයිද කොහොමද දාන්න පුළුවන්. එකක් හරි දාගෙන යන්න. ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න, යාළුවන්ට යවන්න. ලොකු උදව්වක් විදියට. මම ඕනම දෙයක් කියලා දෙන්නම්. මම දන්න හැමදේම. මම කියන්නේ අර අපි ගේමක් ගහන්න පුළුවන් කාලයකනේ ඉතින් වීඩියෝ එකක් හදන්න ෆ්‍රී ටයිම් එකකට ගෙදර ඉන්න දාලාගෙන වීඩියෝ ක්ලිප් එකක් දෙකක් තුනක් හදලා මේක තප්පර 8ක වීඩියෝ එකක් දෙන්නේ. ඒ වගේ වීඩියෝ සාමාන්‍ය විනාඩියක වීඩියෝ එකක් හදා ගන්න ඕන. ඔය වගේ 8 ඒවා 3ක් 4ක් විතර හදලා ඒකත් මම කියන්නම් මේ සම්පූර්ණ එක වීඩියෝ එකක් විතර හදා ගන්න පුළුවන්. TikTok එකට ගිහිල්ලා පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිහට අප්ලෝඩ් කරා. ඊට පස්සේ මේ එතනින් කරගන්න ඕන විදිහ මම පස්සේ කියලා දෙන්නම්. දැන් මේ වීඩියෝ එක හදාගමු බලන්න. එක වීඩියෝ එකක් කරගන්න විදිහ මම කියලා දෙන්නම්. මේ වීඩියෝ දිග වෙනවා මේ පොඩ්ඩක් අර කියලා දෙන්න පැහැදිලිව. ඔන්න මම දුන්නා ෆ්‍රොන්ට් එක. දැන් ඔන්න ෆ්‍රොන්ට් එක තමයි දුන්නේ දැන් සිංහලෙන්. දැන් ඔන්න YouTube එකෙන්ම අපිට වීඩියෝ එකක් හදලා දෙනවා. මම කියන්නේ පුළුවන් නම් මේක ෂෙයා කරන්න ලොකු උදව්වක් විදිහට. පොඩ්ඩක් වෙලා තියෙනවාම ජෙනරේට් වෙන්න හරියට. ඔන්න වීඩියෝ ජෙනරේට් වුණා. ඔන්න දැන් ෆොටෝ එක කතා කරන්න පටන් ගන්නවා මම අර දුන්න වචන ටික. YouTube හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට බලන්න මේ අබ කරත කොළඹ අබ. මං කියපු වචන ටික එයා ලෝකේ තියෙන ඕනිම જાතියක අබ තියෙනවා. අපි කාලා මේ විදිහට හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට බලන්න මේ අබ කරත කොළඹ. බෝට්ටු බදිනවා ඒ විදිහට ගොඩක් දේවල් ඔන්න එතන තියෙනවා. ලෝකේ තියෙන ඕනිම જાතියක අබ තියෙනවා. ඩොට් තුනක් කාලා පස්සේ සේව් වීඩියෝ. හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට බලන්න මේ අබ කරත කොළඹ අබ. උඩම තියෙනවා ඩොට් තුනක්. ඒ ක්ලික් කරාම ලෝකේ තියෙන ඕනිම જાතියක අබ තියෙනවා. අපි කාලා එන්නේ හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට බලන්න මේ අබ කරත කොළඹ අබ. කෙලිම YouTube එකට අප්ලෝඩ් අන්න ඕන වීඩියෝ එක. ලෝකේ තියෙන ඕනිම જાතියක අබ තියෙනවා. දිගටම දානවා. ඒක හැමම ඔය තියෙන හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට අප්ලෝඩ් වෙනවා. ඒක අප්ලෝඩ් කරන්න කලින් අතන අපි සේව් කරගන්න ඕන. අපි වෙනම ගේමක් නේ ගහන්න දන්නේ. ඒ සේව් කරලා පස්සේ එහෙම YouTube එකට ඔන්න අප්ලෝඩ් කරලා දාන්න පුළුවන් ඒක. දැන් ඔන්න වීඩියෝ එක අපිට ඇවිල්ලා තියෙන්නේ. ප්ලේ කරලා බලමු. හෙල්ලෝ යාළුවනේ මං ආවා අබ ලෝකෙට බලන්න මේ අබ කරත කොළඹ අබ. හැම වචන මේ විදිහට වෙනවා. ලෝකේ තියෙන ඕනිම જાතියක අබ තියෙනවා. අපි කාලා ඔරුවකින් ඇවිදින ඔය විදිහට ආයි ෆොටෝ එක ජෙනරේට් කරගන්න ආයි chat GB යනවා. මේ වීඩියෝ එක කොහොමද තියෙද්දි දැන් ඒක
එකක් හරිනේ. දැන් ඔක අපි විනාඩියක විතර වීඩියෝ එකක් හදාගන්න විනාඩි තප්පර 8යි 8යි 16යි කොහොම වීඩියෝ 4ක් 5ක් විතර හදාගන්න ඕනේ මේ විදියට. YouTube එකේ මේ දවසට දෙනවා මම හිතන්නේ මේ වීඩියෝ 6ක් විතර හදාගන්න පුළුවන් YouTube එකේ. ඒක ලේසිම දේ. ඒක ලස්සනට වැඩේ කරලා දෙනවා. Chat GPT ඒකට යන්න දැන් අපි ෆොන්ට් එකක් හදාගන්න වීඩියෝ හදන්න කලින් ෆොටෝ එකක් හදාගන්න බෑ. මම අවලෝකේ බෝට්ටුවකින් යනවා කියලා බෝට්ටුව යන විදිහට මට ෆොන්ට් එකක් හදලා දෙන්න කියලා කියන්නේ. ওই ගහන ටික වචන ටික බලා ගන්න හොඳට. YouTube එකේ කෙලින්ම අයිකන් එක වැටෙනවද කියලා හොඳට බලන්න. වැටෙනවා නම් බඩු ගේම ගහන්න පුළුවන්. මොනවා හරි දෙයක් තියෙනවා මම කියන්නේ ඒකයි. මම WhatsApp එකේ නම්බරය ඇති ඔගේ. මේ ඕනලාක මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න. ඕන වෙලාවක කෝල් එකේ වුණා මම කියලා දෙන්නම් පැහැදිලිව. මගේ නම්බරේ WhatsApp ඉන්න 073 117යි 179. 117යි 179 073. ෆොන්ට් එකක් ආයිමත් හදලා දුන්නා. ඔබ ලෝකේ මම බෝට්ටුවෙන් යනවා මෙහෙමයි කියලා මම ගැහුවා. උඩ තියෙන ෆොන්ට් එක අපි කොපි කරගත්තා. මම දැන් අපි කොපි කරගන්න යන්නේ. මම එන මැසේජ් බලන්නේ නැහැ. උඩ තියෙන ෆොන්ට් එකට යන් කොපි කරන්න. ඔන්න ෆොන්ට් එක හරියට කොපි කරගන්න. ඔබාගෙන හිටියා. ඇඟිල්ල දිහා ඔබා හිටියා. ඔන්න උඩට පල්ලෙහාට සිලෙක්ට් කරා. කොපි කියලා තියෙන්නේ අර. අන්න ඒක කොපි කරා. කෙලින්ම අපි යනවා Google Wix AI. Google Wix AI. අන්න මම ක්ලික් කරනවා තිබ්බා. Enter tool යන්න. Enter tool. අපි add photo කියන එක ක්ලික් කරා. ෆොටෝ එකක් අපි ආයෙම select කරගන්නවා. එකපාර ෆොටෝ එක select වුණ නැත්නම් දෙපාරකට try කරන්න. මොකද network එකේ එකක් ආවොත් එහෙම app එකේ load එක ගන්න වෙලාව යන නිසා සමහරවිට එකපාර upload වෙන්නේ නැති වෙයි. upload දුන්නේ ආයිමත් ක්ලික් කරා. ඔක කැරකිලා නවතිනකන් ඉන්න. ඊපස්සේ දකුණු පැත්තේ උඩ තියෙන වැඩි කිරීමේ ලකුණ ක්ලික් කරාන් පස්සේ ෆොටෝ එක හැදිලා ගන්නට අතෙන්ට යනවා. ඊට පස්සේ ෆ්‍රොන්ට් එක දෙන්න තියෙන්නේ. ෆ්‍රොන්ට් එක දුන්නාන් පස්සේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. ඔන්න දැන් ෆ්‍රොන්ට් එක අපි අතන chat GPT එක අහුව එක ඔන්න ෆ්‍රොන්ට් එක දුන්නා. මෙතන දකුණු පැත්තේ යට තියෙන ඊතලේ ක්ලික් කරාන් පස්සේ ෆොටෝ ඔක්කොම ජෙනරේට් වෙනවා. මේකේ වචනය මොකක් හරි වැරදුනොත් ෆොටෝ එක අඹලෝක නෙමෙයි වෙන විදියට හැදෙන්නේ. වචනේ මොකක් හරි එහෙම වෙන්නේ නැති වෙන්න අපි හරියට ෆොන්ට් එක හදා ගන්නවා. පළවෙනි පාර මම වන් ෂොට්ම හරි ගියා. අඹලෝක ඉන්න කියලා ගැහුව එක හරි ගියා. ඒ අර දෙන වචන ටික තමයි
කලබලයට කරන්න මම වීඩියෝ එකක් කරන නිසා මට කලබලයට ඒක වෙන්නේ පොඩි වෙලාවක් යනවා network එකත් එක්ක මම ඉල්ලන්නේ එකම දේ තමයි පුළුවන් නම් ෂෙයා කරන්න වීඩියෝ එකේ අදහස් මෙලෝ රහක් නැත්තම් මෙලෝ රහක් නැහැ කියන්න හොඳයි නම් හොඳයි කියන්න මේ ෆොටෝ ටික හැදුනා ඒ වුණාට ඒක නිකන් මේ අර සැබෑ ලෝකේ ඉන්නා වගේ නෙමෙයි නිකන් කාටුන් ලෝකයක වගේ නිසා ඒක නිසා මට ඒක හරියන්නේ නැහැ මේ ෆොටෝ එක මම ආයි වෙන ෆොන්ට් එකක් හදාගන්න ආයි GB එකට ගිහිල්ලා ආයි ටයිප් කරලා ආයි ෆොන්ට් එකක් හදාගෙන එනවා මම හිතන්නේ වීඩියෝ ගොඩක් දිග නිසා මේ ඒවල දාන්න ෆොටෝ ජෙනරේට් කරගන්න දන්නවා YouTube එකට ගිහිල්ලා ෆොටෝ එකක් වීඩියෝ එකක් විදිහට හදාගන්න විදිය දන්නවා මුලට ගිහිල්ලා ආයි බලන්න කොහොමද වෙන්නේ කියලා මේ දේවල් මේ හරිය ඉතින් දැන් මම ආයේ මුලින්ම කරන වගේ මම කියලා දෙන්නේ මේ හරිය වැඩක් නැහැ මුල් ටික බලන්න හරියටම ඔය GB එකකින් ගිහලා ආයේ ෆොන්ට් එකක් හදාගෙන ආයේ ෆොටෝ එකක් හදාගන්න ඉඳලා ෆොන්ට් එකක් අර ඉස්සෙල්ලා මේ ෆොටෝ එක කාටුන් වගේ නිසා මම ඒක හරියන්නේ නැති නිසා මම අලුතෙන් ආයේ ෆොන්ට් එකක් හදාගන්නවා GB එකට chat p මොකක්ද මම බලන්නේ මේ chat GB එකෙන් ඔයාලට ලෝකේ ඉන්න ඕනම අතීතයේ විද්‍යාඥයෝ ගැන ලියා ගන්න කතා ලියන්න කවි ලියන්න පුළුවන් සින්දු හදා ගන්න මට සින්දුවක් හදා ගන්න ඕනේ කියලා ටයිප් කරලා පස්සේ එයා දෙනවා සින්දුවක් ඔයාලට සින්දුවේ මේ මොන වගේද ආදරය සම්බන්ධවද විරහව සම්බන්ධවද මොනවද කියලා ගහුව ගමන් ඕනම දෙයක් මේ එයා හදලා දෙනවා නිකම්ම අපි ඒක ඩවුන්ලෝඩ් කරා මේ අප්ලෝඩ් කරා එක වීඩියෝ එකක් විදිහට හදාගෙන කවුරු හරි එක වීඩියෝ එකක් විදිහට හදා ගන්න මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නම් මට කියන්න මෙසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම් එක වීඩියෝ එකක් කියන්නේ තප්පරට එවුවා එකතු කරලා විනාඩි 3ක විනාඩි 5ක වුණත් වීඩියෝ එකක් හදාගන්න කොහොමද කියලා ඒක හරි පහසුයි සරලයි හරි thank you ඔන්න මම ආයිමත් මේ අඹලෝකෙට ගියා කියලා මේ ෆොන්ට් එක හදා ගන්නවා මේ දිගින් දිගට මේ වීඩියෝ කරගෙන යන්න ඕන නිසා මේ ඔයාලා මොනවා හරි තිබ්බොත් ඕන වෙලාවක හැබැයි රැයට ඔයා 10න් පස්සේ අපිත් වැඩ කරනවා ඕන වෙලාවක යන දවල් වැඩ කරන අතරතුර ඉන්නේ ඒක නිසා මට මෙසේජ් එකක් දාන්න මම කියලා දෙන්න මට පුළුවන් වෙලාවක මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට ඔයාලගේ උදව්වක් විදිහට මේක ෂෙයා කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මගේ මාව ෆලෝ කරන්න කට්ටියට මේ වීඩියෝ එක යවන්න මේ දේ තිබ්බනම් මට හොඳටම ඇති. ඔන්න ෆොන්ට් එක කයි හැදුනා. ඒක කොපි කරගත්තා. අතෙන්ද ගිහිල්ලා මේ කරනවා. දැන් මේ මම හිතන්නේ මේ ෆොන්ට් එකත් පොඩක් මේ වචනයක් තියෙනවා වැරදි මේක අම්මනේ මේ පේපර් වගේ සීන් එකක් ඉන්නේ මම මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. මේ අය ගිහලා බලමු ඒක දීලා නිකන් ෆ්‍රොන්ට් එකේ පොඩි අවුලක් වුණොත් තමයි අර එක දේවල් හැදෙන්නේ ඒක හරියට දෙන්න ඕන ෆ්‍රොන්ට් එක අඹ ලෝකේ අඹ කනවා ඒ දේවල් ගන්න නැත්තේ ඔයාලට හිතන දේවල් මේ වීඩියෝ හදන විදිය දැකලා ඇති වීඩියෝ තියෙන තැන් මේ මම විතර නෙමෙයි වෙන කට්ටිය වීඩියෝ කරන කට්ටිය ඉන්නවා ෆ්‍රොන්ට් එක දීලා බලමු අපි දැන් ඔන්න දුන්නා අත ෆ්‍රොන්ට් එක ක්ලික් කරා කලින් ෆ්‍රොන්ට් එක නේ කට් කරලා බලමු. ඔක කට් කරන උතරින් ඕනේ නැහැ උඩට ගිහිල්ලා උඩ කට් කරා ආයිමත් මුලින් නම් Google Wix එකට ගියා. Wix එකට යන් මුලින් නම් enter tool හරි මේ මට කියන්න තියෙන එකම දේ තමයි ඔන්න ෆොන්ට් එක ආයි ක්ලික් කරලා බලාගෙන ඉන්න. එකම දේ තමයි මේ මාව ෂෙයා කරන්න මට ෆලෝවර්ස්ලා තාම 2000ක් විතර මදි. මේ පුළුවන් ලොකු උදව්වක් විදිහට ඔයාලා කරන්න කැමති නම් විතරක් මේක අදහස් ඕ චෝදනා යෝජනා මොනවා හරි තියෙනවා නම් මේකට යටින් ටයිප් කරන්න මේ වීඩියෝ එකට යටින් මේ වීඩියෝ මේ විදිහට කරන්නේ කොහොමද තවත් කෙනෙක්ට මොනවා හරි දෙයක් Taman දන්න දෙයක් දැනුවත් කරන්න ස්කින් වීඩියෝ එකක් ගන්න විදිහ ගොඩක් කටිය දන්නවනේ දන්නේ නැති අයට ඕන වෙලාවක මම කියලා දෙන්නම් කොහොමද එකක් කරගන්නේ කියලා ෆෝන් එකේ වීඩියෝ ක්ලිප් ෆොටෝස් ජෙනරේට් කරන්න YouTube එකක් ෆලෝවර්ස්ලා වැඩි කරගන්න මේ
Facebook එකේ page එක followers වැඩි කරගන්න කොහොමද? අද දවස් 7න් ඔයාලට 5000 කුණක් වැඩි කරගන්න පුළුවන් ක්‍රම වේද තියෙනවා. ඒක සෙනිකෝ මම කියලා දෙන්න. ඕනම කෙනෙක් message එකක් දාන්න. මේ තමන්ට Facebook එකේ සම්බන්ධව YouTube සම්බන්ධව මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් මට කියන්න මම ඕන දෙයක් කියලා දෙන්නම්. Thank you. Good night. ඒ ෆොටෝ එකේ front එකත් පොඩ්ඩක් වැරදි. මේ අබලෝකේ ගංගාවක යනවා කියලා බෝට්ටුවකින් ගංගාවක යනවා කියලා තමයි මම ටයිප් කරේ. ඒ front එකත් හරියට ආවේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක දික් නිසා මම වීඩියෝ නවත්තනවා. මුල් ටික හරියටම ආවා. ඒක හරියට බලන්න. එකම දේ කියන්න තියෙන්නේ ඉතින් share කරන්න, follow කරන්න. ඕනම දෙයක් අහන්න. Thank you. Good night.